ආදරණීය නංගිය මල්ලිය සෑම් වසරකම අගෝස්තු මාස 3 වැනි දින දහම් පාසල් දිනය කියලා නම් කරලා තියෙනවා. ඕල්කට්ටුමාගේ සංකල්පයකට අනුව වර්ෂ 1895 දී තමයි ප්‍රථම දහම් පාසල ඉදිරිලා තියෙන්නේ. ඒ ගාල්ල වැලිවත්තේ විජයානන්ද විහාරස්ථානයේදී. මූලිකත්වය අරගෙන තියෙන්නේ පූජ්‍ය ඇහැලේපොළ ජිනෝරස ස්වාමින් වහන්සේ. විහාරස්ථානයක් මූලික කරගෙන ආරම්භ වුණු ප්‍රථම දහම් පාසල විදියට ගාල්ල වැලිවත්තේ විජයානන්ද දහම් පාසල පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම කොළඹ තරුණ බෞද්ධ සංගමයත් දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා කටයුතු කරන සංගමයක්. මහා සංඝරත්නයත් දහම් පාසල් ගුරු බෞතුනුත් බෞද්ධ ජනතාවත් වගේම කොළඹ තරුණ බෞද්ධ සංගමය වැනි ආයතන මගින් පවත්වාගෙන යනු ලැබූ දහම් අධ්‍යාපනයට රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ වර්ෂ 1956 දී. ඒ සංස්කෘතික දෙපාර්තමේන්තුව ආරම්භ වීමත් සමගයි. සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගයත් බෞද්ධ ධර්මාචාර විභාගයත් පවත්වා ඒවාට සහතික පත්‍ර ප්‍රදානය කර දීමත් දහම් පාසල් පෙළපොත් මුද්‍රණය කර ඒවා බෙදා දීමත් නිසා දහම් අධ්‍යාපනය පිළිබඳ උනන්දුව වර්ධනය වෙලා තියෙනවා. වර්තමානය වන විට දහම් පාසල් 10800ක් පමණ තිබෙනවා. සමස්ත ලංකාව පුරා දහම් අධ්‍යාපනය ලබා දෙන ගුරු බෞද්ධුන් ප්‍රමාණය 1,22,160ක් පමණ වෙනවා. සමස්ත ලංකාව පුරාම දහම් අධ්‍යාපනය ලබා ගන්නා සිසු දරු දැරියන් ප්‍රමාණය 16,000ක් බවට පත් වෙලා තියෙනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශයත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත් සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයත් නිසා දහම් පාසල් අධ්‍යාපනය විධිමත් වෙලා තියෙනවා. අප දහම් පාසලත් ක්‍රමවත් ආයතනයක් බවට පත් කර ගැනීමට ඔබත් දායක වේ යයි සිතා මානිහඬ වෙන්නම්. තෙරුවන් සරණයි.